තෙරුවන් සරණයි දරුවනේ. ඔන්න මං අද ඔයාලට ලස්සනම දේව කතාවක් ගෙන්නයි හදන්නේ. ඔයාලා අහලා තියෙනවද හෙන කදමිසෝ බණ්ඩාර දේවතාවිය ගැන? මම මුලින්ම කියන්නම් මෙතුමිය තමයි ගම්පොළ 3 වන විජේබහු රජතුමාගේ බිසව. මෙම දේවිය කැමති දරුවනේ ලෞකික සැප සම්පත් වලට වඩා ලෝකෝත්තර සැප සම්පත් ගැන බලාපොරොත්තු තබාගෙන තමයි නිතරම බෞද්ධ උපාසිකාවක් වශයෙන් කටයුතු කරන්නේ. ඔය කටයුතු කරන අතර මෙතුමිය පුද සත්කාර කරනව දරුවනේ කතරගම දෙවියන්ටත්. ඔය අතරතුර මෙතුමිය හරිම ලස්සන රූපක්ෂයෙන් යුක්ත නිසා කතරගම දෙවියන්ට ආදරයක් ඇති වෙනවා. එනට දෙවියෝ කල්පනා කරනවා මෙතුමියට ආදරය කරන්න බෑනේ මිනිස් දෙව්දුවන්නේ. ඒ නිසා දෙව්ලොවට ගන්න ඕනි කියලා. ඔහොම කල්පනා කර කර ඉන්න අතරතුර දරුවනේ මෙතුමියට යන්න සිද්ධ වෙනවා ඈත ප්‍රදේශයකට දෝලාවෙන් ගමනක්. ඔය යන අතරතුරදී හිතා ගන්න බැරි විදිහට මෙතුමිය ජීවිතස්සයටපත් වෙනවා. කියන්නේ මරණයටපත් වෙනවා. ඊට පස්සේ දරුවනේ රජතුමා කරන දේ මෙතුමියගෙන හැල්ලා කහට ලීයෙන් ලස්සන අලංකාර පෙට්ටියක් හදලා මිහිදන් කරනවා. ඔය හිතා ගන්න බැරි විදිහට දරුවනේ මිහිදන් කරපු දවසේ ලොකු වරුසාවක් ඇද හැලෙනවා. ඒ වරුසාව ඇද හැරිලා කොච්චරද කියනවනම් ගම් නියං ගම් ගලාගෙන යන තරම් වහිනවා. ඊට පස්සේ අර පෙට්ටිය උඩට මතුවෙලා ඒ පෙට්ටියත් ගහගෙන යනවා. ගිහිල්ලා දරුවනේ මහවැලි ගඟේ කෙළවරක නතර වෙනවා පෙට්ටිය. ඊට පස්සේ මේක ආරංචි වෙනවා රාජසේවකයෙක් වශයෙන් හිටපු එකල උන්න බම්බුවේ රාළ කියන රාජසේවකයාට. මෙතුමා ඉක්මනටම රජතුමාට දැනුම් දෙනවා. ඒ දැනුම් දීලා ඊට පස්සේ දරුවනේ මෙහිම දැනුම් දුවලා ගිහින් දැනුම් දුන්නාට පස්සේ ආයෙමත් ඒ දේවියගේ මිහිදන් කටයුතු ලස්සනට කරනවා. කොහෙද දන්නවද? බෝතලාපිටියේදී. ඉතින් දරුවනේ එම ස්ථානයේම හදනවා දේවාලයකුත්. ඒ දේවාලය ඉදි කළා එතන නම තියන්නේ හෙනකඳ බිසෝ බණ්ඩාර දේවතාවිය නමින්. ඉතින් දරුවනේ මෙම දේවතාවිය ගැන කියනවා නම් දරුවනේ හිතා ගන්න බැරි කතාවකුත් තියෙනවා. ඒ තමයි දරුවනේ මෙතුමිය ඕපපාතිකව ඉපදිලා තියෙනවා කියන්නේ බෙලි ගෙඩියකින්. ලොකු බෙලි ගෙඩියක් හැදිලා ඒ බෙලි ගෙඩිය බිමට වැටිලා ඊට පස්සේ හෙනයක් ගහනවා වගේ ලොකුවට දෙදරන්න මේක පුපුරනවලු. පිපුරුවාට පස්සේ දරුවනේ ඒකෙන් තමයි මෙතුමිය ඉපදිලා තියෙන්නේ. ඒ හින්දා දරුවනේ තමයි කියන්නේ හෙනකඳ බිසෝ කියලා. ඒ නිසා දරුවනේ මෙතුමියගේ පිළිරුවක් තියෙනවා උඩේවා 60 වෑගම රජමහා විහාරස්ථානයේ. එහෙ තමයි මෙතුමියගේ පිළිරුව තියෙන්නේ. ඉතින් දරුවනේ මෙතුමිය ලෙඩ රෝග සුව කරන්න හරිම බල සම්පන්න කෙනෙක්ලු. මෙතුමියට බාරහාර කරලා පුද සත්කාර කරලා වසංගත රෝග වලින් මුදවා ගන්න කියනවලු. ඉතින් දරුවනේ හෙනකඳ බිසෝ බිහි වුණා කියන්නේ ওই විදිහට තමයි. ඔන්න එහෙනම් දරුවනේ මම අදට මෙතනින් නතර වෙන්නම්. ආයෙත් දවසක ඔයාලට ලස්සන දේව කතාවක් අරගෙන ඔයාලා හමු වෙන්න මම ආයෙ එන්නම්. ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.